කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නා කියලා මං හිතනවා. අද නිවාඩු දවසේ යන්න අපිත් එක්ක පොඩි රවුමක්. අපි තුන්දෙනාත් දැන් ලෑස්ති වෙලා යන්න බයික් එකේ පොඩි වටයක් දාලා එන්න. ටවුන් එකේනුත් පොඩි වැඩ ටිකක් තිබ්බා කරගන්න. ඒ ටිකත් කරගෙන අනුරාධපුර පැත්තට තමයි යන්න හිතන් ඉන්නේ. අනුරාධපුරේ හෝ මිහින්තලේ. අපි බලමුද එහෙනම් ගිහිල්ලා. ඔන්න දැන් අපි ටවුන් එකට ඇවිත් ඉන්නේ. ඔයාලට පේනවද මේ වම් පැත්තට තමයි යන්න තියෙන අනුරාධපුර පැත්තට. එතකොට දකුණු පැත්තට තමයි යාපනයේ පැත්තට. මේ තමයි A15 පාර. අපි තුන්දෙනා ටවුන් එකකිනුත් ඒ වැඩ ටිකක් කරගෙන දැන් යනවා කොළඹ පැත්තට. ඒ කියන්නේ 15 පාර ඉස්සරහට යනවා. තාම යන තැනගෙන නම් අදහසක් නැහැ. මගදී පොඩ්ඩක් තිබාවා. ඉතින් අපි බීම බෝතලයක් ගත්තා. ඔයාලට පේනවද මේ අපේ චූටි බබා රණ්ඩු වෙනවා තාත්තත් එක්ක. මොකටද දන්නවද? එයාගේ බීම බෝතලෙන් බීම චුට්ටක් බීවලු. පුතාට ගත්ත බෝතලේලු. මේ කියලා. දන්නේ නැද්ද ඉතින් චුට්ටි වලි. ඉතින් අපි මේ මග නවත්තලා ලොකු ගස් තියෙන පාර දෙපැත්තේ. ඒ ගහක් යට මේ නවත්තලා අපි දැන් චුට්ටක් මහන්සි ඇරියා. මොකද ටවුන් එකේ ගොඩක් වැඩ තිබ්බා. අනිත් එක මේ දවස්වල හරිම රස්නේ. මාර රස්නයක් තියෙන්නේ. ඒක හින්දා ඒ වැඩ ටිකත් කරගෙන පොඩ්ඩක් නැවතිලා හිටියා. විනාඩි 10ක් විතර වගේ එතන හිටියා. පාරේ යන වාහන බලනවා. අපේ බපාට නම් හෙන සතුටුයි ඔහොම ඇවිදින්න තියෙනවා නම්. ඉතින් ඔයාලට මේක කියන්න හිතුවා ඔයාලත් ඔය 15 පාරේ යනවා නම් අනිවාර්යෙන් මිහින්තලේට එතකොට අනුරාධපුර පැත්තෙන් 57 පාර එහෙන් යනවා නම් අනුරාධපුරේ පූජානගරයට ගිහිල්ලා ගමන් බිමන් යන්න. බලන්නකො මේ උදේ වරුව ඒත් හරිම රස්නේ ඉර සැරට පායලා. ඉතින් දැන් මේ අපි යන්නේ හතරමං හන්දියක් ගාවින්. මේ තමයි මිහින්තලේට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මිහින්තලේ තියෙන හතරමං හන්දිය. මේකේ වම් පැත්තට යන්න තියෙනවා ට්‍රින්කෝ වලට. දකුණු පැත්තට යන්න තියෙනවා අනුරාධපුර පැත්තට. එතකොට තනි කෙලින් යන්න තියෙනවා කොළඹ පැත්තට. හතරමං හන්දිය අන්න එහෙම තමයි තියෙන්නේ. මම ආයෙත් කියන්නම් මේ හතරමං හන්දිය අපි දැන් යාපනයේ පැත්තෙන් යන්නේ ආවේ. එතකොට වම් පැත්ත ට්‍රින්කෝ, තනි කෙලින් පැත්ත කොළඹ, දකුණු පැත්ත අනුරාධපුර පැත්ත. දැන් අපි කොළඹ පැත්තේ තියෙන පාරේ තමයි යන්නේ. ඒ කියන්නේ 15 පාරේ. මිහින්තලේ හම්බෙන්නේ එතකොට. බලන්නකෝ මේ ගස් කොළන් අස්සේ තියෙන නිදහස හරි මේ රස්නේ නෑ. ඒ හුලං ඒ හරිය හුලං වලට රස්නයක් දැනෙන්නේ නෑ. මොකද ගස් කොළන් තියෙනවා. ඒ නිසා. අනිත් එක තමයි තියෙනවා මෙහෙම ඒ කියන්නේ මේ පාරේ යද්දි අනිවාර්යෙන් යන බස් වාහන ඕනි එකක් නවත්තලා පඳුරු දාලා යන තැනක් තියෙනවා මිහින්තලේ කටුසෑය. මෙතන හරියටම තියෙනවා කියලා කියනවා හාස්කම්. ගොඩ කට්ටිය එනවා කපු මහත් වෙලා ඉන්නවා. එතෙන්ට බාර ආහාර වෙනවා. බාර ඔප්පු කරගන්න එනවා. ඒ වගේ දේවල් කරන වාහනයක් තිබ්බොත් අනිවාර්යෙන් මෙතන නතර කරලා වැඳලා ආශිර්වාද අරගෙන තමයි යන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ඒ කටුසෑයත්. තව චුට්ටක් යන්න තියෙනවා. මම මේ වීඩියෝ එක අරගෙන වොයිස් කරන්න පස්සේ මොකද මට වීඩියෝ එක ගන්න ගමන් වොයිස් එක මේ කතා කරගෙන කරන්න අමාරුයි. අපේ බබා හරියට කෑ ගහනවා. එයාගේ කෑ ගහීල සද්දට මම කතා කරන කිසි දෙයක්වත් ඇහෙන්නේ නැහැ. මේ යන්නේ කකුල් දෙක උඩ තියාගෙන හේතුවක් එහෙම දාගෙන එහෙම තමයි ඔය යන්නේ. වීඩියෝ එකක් ටිකක් හෙල්ලෙනවා වගේ වෙන්නේ ඒක හින්දා. බලන්නකො මේ පරිසරය මේ ගස් කොළන් හරි ෂෝක්. ඉතින් මෙහෙම නිවාඩු දවසකට ඉතින් පයින් ඇවිදින්න එහෙමම ඕන නැහැ. ඉතින් පොඩ්ඩක් බයික් එකේ රවුමක් දාලා යන්න තියෙනවා නම් ඉතින් හරි ජොලි.
තව චුට්ටක් ඉස්සරහ තමයි තියෙන්නේ කටුසෑ. එදත් සෙනග හිටියා. අපි ගියපු දවසේ. මේ බලන්න අවුව මේ හරියට මේ සාමාන්‍ය මත් දහන වගේ. ඒ වුණාට අපි මේ යන්නේ 9:00ට 10ට විතර වගේ. ඒ තරම් අවුව සැරයි. මේ ගස් කොළන් ටික හින්දා තමයි පොඩ්ඩක් අවුව එච්චරකට මේ දැනෙන්නේ නැතුව තියෙන්නේ. මේ ටිකේම තියෙන්නේ ගස් කොළන්. ආයි මිහින්තලේ ඒ පූජා ප්‍රදේශයේම තියෙන්නේ ගස් කොළන්. ඔන්න කටුසෑ. බලන්නකො එදත් සෙනග ඉන්නවා. මෙතන කඩවල් තියෙනවා, මල් තියෙනවා, ඕනි දෙයක් තියෙනවා. කපු මහත්තයලා ඉන්නවා. අපිට ගිහිල්ලා ඕන බාරයක් වෙන්න පුළුවන් නිදහසේ වැඳලා කරලා එන්න පුළුවන්. මේක තියෙන්නේ යාපනයේ පැත්තේ ඉඳන් එද්දී දකුණු අත පැත්තේ මිහින්තලේ. කොළඹ ඉඳන් එද්දී වම් අත පැත්තේ. අනිවාර්යෙන් බස් වල එනවා නම් හැම බස් එකක්ම මෙතන නවත්තනවා. හැම බස් එකක්ම නවත්තලා පඳුරු දාලා තමයි යන්නේ. ඉතින් මේ තමයි කටුසෑය එහෙම අපි පාස් කරලා ආවනේ. මිහින්තලා පූජා මළුවට යන පාර. මේ දෙපැත්තම ලස්සනට තියෙනවා ගහලම රජමහා විහාරයේ මැදමළු මිහින්තලේ කියලා. අපි චුට්ටක් පාරේ ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට පෙන්වන්න ඕන නිසා අපි පොඩක් පාර ඇතුළට යන්නම්. ඉන්නවා මේකේ සත්තු ඉන්නවා. විශේෂයෙන් රිලව් ඉන්නවා. පුදුම කොට. ඉතින් මොනවත් කකා එහෙම යන්න බෑ. අරගෙන කනවා. මාර රිලව් තොගයක් ඉන්නේ. අපි කියන්නේ අපි ඉතින් මෙතන චුට්ටක් හරවගත්ත ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ අපි හස්බන්ඩ් කියනවා ඉතින් ඔයාලට පෙන්නමු ඒ ඉඳ චුට්ටක් ඉස්සරහට යන්. මේක යන්න බෑ. උඩටම යන්න බෑ වාහන. පාතින් තමයි වෙනම පාක් කරන්න තියෙනවා. ඊට පස්සේ ටිකක් දුර ගිහින් තමයි පඩිපෙල් ටික නැගලා උඩට යන්න පුළුවන් වෙන්නේ. එදා අපි ඇඳගෙන ගියපු ඇඳුම් පොඩ්ඩක් පාට නෑ. ඒ කියන්නේ සුදු පාට නෙමෙයි. අපි වෙන වැඩ වගේකටත් එක්කනේ ගියේ. ඉතින් මේ පාට ඇඳුම් ඇඳගෙන ගියේ එහෙම යන එක හරි නෑනේ. ඉතින් ඒක නිසා තමයි අපි ගියේ නැත්නම් අපි උඩටම යනවා. දවසක අනිවාර්ය බ්ලොග් එකක් කරන් එන්නම්. මිහින්තලේ උඩට නැගලා පන්සලටත් ගිහිල්ලා. ඉතින් මේ තමයි මේ තාම මිහින්තල පාරදී මේ කියන්නේ 15 පාරෙන් හැරිලා මිහින්තලේ මළුවට යන පාර. ඒ පාරේ තාම මේ ටිකේ වාහන යන්න පුළුවන්. අපි මේ ඒකයි වාහනවලින් මේ වාහනෙන් බයික් එකකින් යන්නේ. හරි අමාරුයි වීඩියෝ කරගන්න. අපේ පුතා මාර දැඟලිල්ලක් දඟලන්නේ බයික් එකේ යද්දි. වෙලාවකට විතරයි ඉස්සරහින් ඉඳගෙන යන්නේ සද්ද නැතුව. අර හුලම් පාර මූණට වදීති පොඩ්ඩක් යාට අමාරුයි ඉන්න. ඒක නිසා මැද්දට පයින්නවා. මැද්දට පැනලා මෙයා කරන්නේ මේ කකුල් දෙක උස්සලා හස්බන්ඩ්ගේ කකුල් දෙක උඩින් තියාගෙන ඉස්සරහට කරලා මගේ ඇඟට හොඳට හේතු වෙනවා. එතකොට නිකන් අර හාන්සි පුටුවක වගේ ඉන්න පුළුවන්. ඕම් බලන්න මෙතන ඉන්නවා මුගෝ හෙන රෑනක්. මෙතන හිටියා කොහමද 20ක් විතර. මේ බලන්නකො නිදැල්ලේ නිදහසේ මේ කට්ටිය කනවා. 20කටත් වැඩිද මන්දා. කළා පොඩ්ඩක් අපි එනවා ඇහිලා චුට්ටක් එහාට මෙහාට වුණා. ඒ වුණාට එහෙම බය නෑ. මොකද මිනිස්සුන්ව හොරුයි. මෙයාලට. ඔයාලට පේනවද මේ ඈත? මම වීඩියෝ කරගත්ත චුට්ටක් අමාරුවෙන්. ඇත්තටම මේ පුතත් එක්ක අමාරු නිසා. මේ මෝ ආස්සේ මේ රිලවුනොත් ඉන්නවා. මෝ හෙන ගොඩක් ඉන්නවා. මේ කැලෑව ඇතුලේ තව සත්තු ඉන්නවා. මේ ඉතින් ඔන්න ඔහොමයි එන්නේ. මෙතනට විතරයි එන්න පුළුවන්. මෙතනින් එහා පැත්තේ තියෙනවා වම් පැත්තේ රතගාල කියලා. ගාලා එතනින් වාහන ටික පාක් කරලා ඉතුරු බැරියර් එකක් දාලා තියෙන්නේ. ඒක නිසා වාහන වලට යන්න බෑ. එතනින් එහාට අපිට පයින් තමයි යන්න තියෙන්නේ. එතා සෙනග එහෙම පේන්නේ හිටියේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ හිටියා. අර ඈත පේනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඒ මේ මෙතනින් තියෙන පොඩ්ඩක් වම් පැත්තට ගුරු පාරක් එකකින් තමයි වාහන නතර කරන්න තියෙන්නේ. ඒ බැරියර් එකක් තිබ්බේ එතනින් උඩට
යන්න දෙන්නේ නැහැ වාහන. පයෙන් තමයි යන්න තියෙන්නේ. උඩ තියෙනවා කඩවල් එහෙම. මල්ලෙම ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යන්නේද කියලා උන් අහලා අපි අන්තිම හරවගෙන ආපහු යනවා. ආයිත් දවසක ඔයාලට එක්ක එන්නම්. හැබැයි හොඳ වැදගත්